ගොඩක් අය අහපු ඒ වගේම ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි පල්ලමකදී ඔටෝ හෝ මැනුවල් වාහනයක් කොහොමද හසුරුවන්නේ කියලා. අපි කලින් ඔටෝ වාහන ගැන කතා කළානේ. අද බලමු මැනුවල් වාහනයක් ගැන. මැනුවල් වාහනයක් පල්ලමකදී පාලනය කරගන්න එක කලාවක්. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ ක්ලච් එක පාගගෙන බ්‍රේක් එකෙන් විතරක් වාහනේ කන්ට්‍රෝල් කරන්න. නමුත් පල්ලමක් බහිද්දී එන්ජින් බ්‍රේකින් කියන දේ නිවැරදිව පාවිච්චි කළොත් ඔයාගේ ගමන මාරව ආරක්ෂිතයි. මැනුවල් වාහනයක පල්ලමක් බහිද්දි තියෙන වැදගත්ම රීතිය මේකයි. ඔයා යම් කන්දක් නගින්න පාවිච්චි කරන ගියර් එකම ඒ පල්ලම බහින්නත් පාවිච්චි කරන්න. බෑවුම වැඩි නම් 2 හෝ 3 වෙනි පහළ ගියර් දාන්න. එතකොට වාහනේ ඉබේම කන්ට්‍රෝල් වෙනවා. පල්ලම පටන් ගන්න කලින්ම ගියර් එක මාරු කරගන්න එක තමයි හොඳම. ඊළඟට ක්ලච් එක. මේක තමයි ගොඩක් අය වරද්ද ගන්න තැන. පල්ලමකදී කිසිම වෙලාවක ක්ලච් එක පාගගෙන හරි නියුට්‍රල් කරලා හරි යන්න එපා. එතකොට ගුරුත්වාකර්ෂණය නිසා වාහනේ මිසයිලයක් වගේ පල්ලෙහාට යනවා. පල්ලම බහිද්දි කකුල ක්ලච් එකෙන් අහකට ගන්න. ඊළඟට බ්‍රේක්. පහළ ගියර් එකක යද්දි ඇක්සලරේටර් එකෙන් කකුල ගත්ත ගමන් වාහනේ වේගය අඩු වෙනවා. මේකට තමයි එන්ජින් බ්‍රේකින් කියන්නේ. බ්‍රේක් එක දිගටම පාගගෙන යන්න එපා. එතකොට බ්‍රේක් රත් වෙලා දුම් දාලා බ්‍රේක් නැති වෙන්න පුරුවා. ඒ නිසා අවශ්‍ය වෙලාවට විතරක් තද කරලා ආයෙ බ්‍රේක් එක නිදහස් කරන්න. සමහරු කියන්න පුරුවම් අලුත් වාහනවල තාක්ෂණීය තියෙනවා, සිස්ටම් තියෙනවා, මේවා ඕනේ නැනේ කියලා. හැබැයි මම කියන්නේ අපි ටෙක්නික් ටික දැනගෙන ඉන්න එක මාර වටිනවා. ඇයි බං සීට් බෙල්ට් එකක් තියෙනවා කියලා කවුරු හරි හිතාමතා වාහනේ හප්ප ගන්නවද? දැන්ගෙන ෆෝන් වලට ගොරිල්ලා ග්ලාස් තියෙනවා කියලා කවුරු හරි එක පොළවේ ගහනවද? නෑනේ. මතක තියාගන්න. සිස්ටම් එක මොන තරම් ස්මාර්ට් වුණත් ඒක පාවිච්චි කරන මිනිස්සයා ස්මාර්ට් නැත්නම් ඕනෑම දෙයක් දවසින් වුණත් විනාශ වෙන්න පුළුවන්. Discipline is the key මචං.